හලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔන්න ඉතින් අද මම චූටි ගමනක් යනවා එන්නකො බලන්න මාත් එක්ක මං කොහෙද යන්නේ කියලා ඔන්න ඉතින් අද අපි ආවා ලස්සන ටෙඩීස්ලා ඉන්න කඩේකට ඉතින් මේ ටෙඩියා වෙනවා රුපියල් 2300ක් ඊට එහා පැත්තේ ඉන්න එක්කෙනා 2800ක් වෙනවා ඉතින් මම ඔයාලට කිව්වේ නෑනේ ඇයි අද මම මේ ටෙඩි කෙනෙක් ගන්න හිතුවේ කියලා ඔන්න අද අපේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක් තියෙනවා. ඉතින් එයා වෙනුවෙන් තව ගොඩාක් දේවල් ගන්න තියෙනවා. ඉතින් අද අපි ඉස්සර වෙලාම ආවා ලස්සන ටෙඩි කෙනෙක් හොයාගෙන. ඉතින් ඔන්න ටෙඩිලා ගොඩාක් ඉන්නවා. ඔයාලගේ හිත කීය කෙනෙකුත් ඉන්නවද කියලා බලන්නකෝ. ඉතින් ලස්සන ටෙඩිස්ලා ගොඩාක් හිටියා. ලොකු අය හිටියා, කුඩා අය හිටියා. ඒ වුණාට අපේ හිත ගිය කෙනෙක් නම් එතන හිටියේ නෑ. ඒ හින්දා අපි හිතුවා තවත් කඩේකට ගිහින් බලන්න ඕනේ කියලා. ඉතින් මේ කඩේ තියෙන ජායල. ඉතින් ඒක නිසා අපිට හිතුණා ජායල තිලක වර්ධනයකටත් ගිහින් බලන්න ඕනේ කියලා. ඉතින් ඔයාලා මේ දකින්නේ අපි ජායලේ ගිය කඩේ. ඉතින් අපි තිලක වර්ධනයකටත් ගියා. මේ තියෙන්නේ තිලක වර්ධනයකේ ටෙඩීස්ලා. ඉතින් බලන්නකෝ ලස්සන ටෙඩීස්ලා ගොඩාක් ඉන්නවා එකේ. එක පාටින් ඔයාලගේ හිත ගිය කෙනෙකුත් ඉන්නවද කියලා බලන්නකෝ. ඔයත් කාට හරි යාළුවෙකුට ටෙඩි කෙනෙක් අරන් දෙන්න හිටියානම් ඔයත් බලන්න මේ තියෙන තිලක වර්ධනයකේ ඒවා. ඉතින් බලන්නකෝ ලස්සන ඒවා තියෙනවද කියලා අපිට මල් බොකියෙකුත් ඕන වුණා. ඉතින් අපි ඒවත් තියෙනවද කියලා බැලුවා. ඒ වුණාට සෙට් වෙන එකක් නම් තිබුණේ නැහැ. පොඩි අයිටම් ටිකක් තමයි තිබුණේ. ඉතින් අපිට මල් බොකියක් නම් මෙහෙන් ගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා අපිට සෙට් වෙන එකක් මෙතන තිබුණේ නැහැ. ඒක නිසා අපි මෙහෙන් මල් බොකියක් නම් ගත්තේ නැහැ. ඊට පස්සේ මේ තියෙන්නේ තිලක වර්ධනයකේම ටෙඩීස්ලා ටිකක් තමයි. ඔයාලට එළියේ ඉඳන් පාරේ ඉඳන් බලනකොට මෙන්න මේ ටෙඩීස්ලා ටික තමයි පේන්නේ. ඊට පස්සේ අපි ආවා තවත් කඩේකට. මේක කොළඹ පැත්තේ ඉඳලා ජායල පොලිසිය පැත්තට එනකොට තමයි තියෙන්නේ. ඉතින් ඒකේ නම් ලස්සන මල් බොකි එකක් තිබ්බා. ඉතින් ඇත්තටම ගොඩාක් ලස්සනයි ඒක අපේ හිත ගියේ ඒකට. ඉතින් ඒ යාළුවත් මේකට ආස වෙයි කියලා හිතුණා. ඒක නිසා අපි තීරණය කළා ඒ මල් බොකිය ගන්න. ඒ වගේම ලොකු. ඊට පස්සේ අපි ගියා ලස්සන කේක් එකක් බලන්න. ඇත්තටම ඉතින් මේ කඩෙත් නම් කේක් ගොඩාක් තිබුණේ නැහැ. පොඩ්ඩක් තමයි තිබුණේ කේක් 3-4ක් තමයි තිබ්බේ. ඒවත් අපේ හිතට නම් ඇල්ලුවේ නෑ. එච්චරම හරි ගියේ නෑ හිතට. ඉතින් ඔය වගේ පොඩි ඒවා ටිකක් තමයි තිබ්බේ. ඊට පස්සේ අපි ගියා වෙනත් කඩේකට. එතන නම් ලස්සන කේක් ගොඩාරියක් තිබ්බා. එක ඩිසයින් වලින් තිබ්බා. එක ගණන් වලින් තිබ්බ. හැබැයි මේ කඩේ නම් කේක් ගොඩක් ගණන් අඩුයි. අපි කලින් බලපු ඒවාට වැඩිය. ඉතින් 1500 ඉඳන් තිබ්බා යටම තට්ටුවේ තියෙන්නේ 1500 කේක්. ඒවත් ලස්සනයි. ඒ වුණාට අපි ගත්තේ උඩම තිබ්බා 2500ට කේක් එකක්. ඒ කේක් එක තමයි අපි ගත්තේ. මෙන්න මේ උඩම මේ පැත්තේ තියෙන කේක් එක තමයි අපි ගත්තේ. ඉතින් තවත් මේකේ ලස්සන ඩිසයින් තියෙන එක විදිහේ කේක් ගොඩාක් තිබ්බා. ඔයාලට පෙන්වන්න බැරි වුණානේ මම මෙන්න මේ ටෙඩියවයි මෙන්න මේ මල් බොකියයි තමයි ඒ යාළුවට ගත්තේ. බලන්නකො ලස්සනයිද කියලා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට්